මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. කොහොමද ඔයාලට? ඔයාලා බලනවා ඇති නේද මොකද්ද මේ බ්‍රේකින් නිවුස් එක කියලා? ඇත්තම කිව්වොත් මේ මගේ 3 වෙනි එපිසෝඩ් එක තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේකෙන් මම ඔයාලට කිව්වා පුවත්පතක් ගැන කියනවා කියලා. පුවත්පතක් ගැන කියනවා කිව්වට මේකෙන් මම අරගෙන ආවේ පුවත්පතේ සාමාන්‍ය ඉතිහාසය ගැන. සාමාන්‍ය ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය ගොඩාක් දුරට විහිදෙනවා. මේ ඔයාලට පේන්න තියෙන්නේ ඒ වගේ පරණම පුවත්පත් කිහිපයක්. පුවත්පත්වල ආරම්භය වාර්තාවක්. එහෙමත් නැත්නම් එදිනෙදා සිද්ධ වෙන වාර්තාවල එකතුවක්. ඒක වෘත්තීය මට්ටමින් දියුණු වීමත් එක්ක පුවත්පත් වාර්තාකරණය බිහි වුණා. ඔයාලා දන්නවද 19 වෙනි ශතවර්ෂයේදී එහෙමත් නැත්නම් යෙලෝ ජර්නලිසම් යුගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ පුවත්පත් සංවේදී තානාන්තර එනම් එමගින් මිනිසුන්ගේ කෝපය ඇවිස්සීමට හා පුදුම එළවන සුළු පුවත්පත් හැඩගැන්වුණු අතර ඒවායින් මිනිසුන් දැනුවත් වීමක් සිදු වුණේ නැහැ. පුවත්පත් කලාව බොහෝ විට විවිධාකාරයෙන් මෙන්ම බොහෝ දරුණු ලෙස විවේචනයට ලක් වුණා. ඒ දවස්වල ඒවායේ වැදගත්කම ගැටලුකාරී වුණා. ඒකට හේතු වුණේ ඒවායේ අඩංගු කරුණු බොහෝ විට නිර්නාමික එමෙන්ම වැරදි සහගත අකුරු ව්‍යාකරණ සහිත වෙච්ච නිසා. නිවැරදි දත්ත වුණත් ඒවා කෙනෙකුගේ අභිමතාර්ථය පරිදි වෙනස් වෙලා පළ වුණා ඒ දවස්වල. ඒක නිසා වංචාකාරීන්ගේ රැවටිලි හා කුමන්ත්‍රණ අන්තර්ගත වෙලා තිබුණා ගොඩක් පුවත්පත්වල. ඈත අතීතයේදී බොහෝ පුවත්පත්වල අයිතිය උසුළුවේ මුද්‍රණ හිමිකරුවන් විසින්. ඒගොල්ලෝ ඒවා තමන්ගේ විනෝද භාණ්ඩ විදිහට සැලකුවා. ඒ විතරක් නෙවෙයි දේශපාලන අවියක් විදිහටත් භාවිතා කරා. වර්තමානයේදීත් පුවත්පතක් සාමාන්‍යයෙන් දේශපාලන අවියක් විදිහට භාවිත වෙනවා. ඒක ඒ කියන්නේ එදා පටන්ම සිද්ධ වෙච්ච දෙයක්. මෑත කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝමයක් සුවිශාල පුවත්පත් පවත්වාගෙන ගියේ සුවිශාල මාධ්‍ය සංගම්. එනම් ජැනට්, ද කැට්ටි, හර්ට්ස් කෝපරේෂන්, කොක්ස්ලෑන්ඩ්, මොරිස් කෝපරේෂන්, ද ට්‍රිබියුන් කෝපරේෂන් ආදී විවිධ නූතන යුගයේ පුවත්පත් මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදිහට වැදගත් මෙහෙයක් ඉටු කරා. ඉතින් විස්ල් බ්‍රව්සර් සහ දේශපාලනයේ සිදුවන වංචා හා දූෂණ පිළිබඳව කණින් ගෝනින් වාර්තා සපයන්නන් මුලින්ම පුවත්පත්කරුවන් දැනුවත් කරනවා. එමගින් ඒවා නොසඟවා මහජනයාට ලබා දීමට ඒ පුවත්පත් කතුරුන් උනන්දු වෙලා සැදී පැහැදී ඉන්නවා. ඒ වුණාට පුවත්පත්වල දේශපාලන ස්වාධීනත්වයට බාධා පැමිණිච්ච අවස්ථාත් තියෙනවා. පුවත්පතක සාමාන්‍යයෙන් අද කාලේ දැන් මේ ප්‍රචලිත වෙලා තියෙන පුවත්පත් වලින් බොහෝ විට නම් ගන්න පුළුවන් දේශපාලනමය තොරතුරු තමයි ප්‍රධාන වශයෙන්. ඉතින් දේශපාලන තොරතුරු වලට අමතරව තවත් එක් මාතෘකාවලට අදාළව අපිට පුවත්පත් මේ වෙනකොට බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ වලින් අපිට පුළුවන් ඉඩම් කඩම් ගැන, වාහන, එහෙමත් නැත්නම් ඇඳුම් විලාසිතා ගැන, එතකොට සංගීත පිළිබඳව, නාට්‍ය, ටෙලි නාට්‍ය ඒ සම්බන්ධව විවිධ පුවත්පත් මේ වෙනකොට බිහි වෙලා තියෙනවා. එතකොට තරුණි, දිවයින, මව්බිම මේ ඔයාලට පේන මේ හැම මාතෘකාවකටම අදාළ පුවත්පත් වලින් අපිට ගොඩාක් තොරතුරු ගන්න පුළුවන්. ඉතින් කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වෙච්ච පුවත්පත් වෙනම තියෙනවා. ඒ විදිහට විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ මේ වෙනකොට පුවත්පත් බිහි වෙලා තියෙනවා. අපිට ඒ පුවත්පත් වලිනුත් ගොඩාක් තොරතුරු ගන්න පුළුවන්. නමුත් වැදගත්ම තොරතුරු අපිට ගන්න පුළුවන් වෙන්නේ මිහිර විජය වගේ පුවත්පත් වලින්. ඔයාලා දන්නවද ලංකාවේ පළවෙනි ළමා පුවත්පත තමයි මිහිර කියන්නේ. ඉතින් මිහිර පුවත්පත මේ වෙනකොට නම් වෙළඳපොළට පළවෙන්නේ නැහැ. ඒක ඉතින් ඊ පුවත්පතක් විදිහට මේ වෙනකොට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා. මිහිර පුවත්පත ඇත්තටම ගත්තොත් ළමයින්ට ගොඩාක් දැනුම බෙදෙන පත්තරයක්. ඒ විතරක් නෙමෙයි විජය පත්තරයක්. මං හිතන විදිහට ලංකාවේ ළමයින් අතරේ ජනප්‍රියම පත්තර දෙක තමයි මිහිර සහ විජය කියලා කියන්නේ. ඉතින් ඉගෙන ගන්න සාමාන්‍ය දැනීම, එතකොට අධ්‍යාපනික කරුණු ඒ විතරක් නෙවෙයි විනෝදාස්වාදය සඳහාත් කරුණු මේ පුවත්පත්වල අඩංගු වෙලා තියෙනවා. ඉතින් ළමා පුවත්පත් ගත්තම
විජය කම්පැනි එකෙන් ගහනවා බිලිඳු කියන පත්තරේ. ඉතින් පුංචි ළමයි සඳහාත් වෙනම වෙන් වෙච්ච පත්තර තියෙනවා චූටි බබා සතර ඒ වගේ. ඉගෙන ගන්න තොරතුරු ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර ඒ උත්තර පත්‍ර අඩංගු පත්තර වෙනම තියෙනවා. ඉතින් පුවත්පත් කලාව ගොඩාක් දියුණු වෙලා තියෙනවා මේ වෙනකොට. හැබැයි සමාජ මාධ්‍ය නැගී සිටීමත් එක්ක මේ පුවත්පත් විකිණෙන ප්‍රමාණය අඩු වෙලාදෝ කියලත් මට හිතෙනවා. ඉතින් මේ පුවත්පත් හැමදේම මුද්‍රණය කරන්නේ රජයේ රාජ්‍ය මුද්‍රණාලය විසින්. ඒ කියන්නේ අපි කවුරුත් දන්න ලේක් හවුස් ආයතනය විසින් තමයි මේ පුවත්පත් හැමදේම මුද්‍රණය කරන්නේ. පුවත්පත් විතරක් නෙවෙයි පොතුත් මුද්‍රණය කරනවා මේ ලේක් හවුස් ආයතනය. ඉතින් පුවත්පත්වල විකාශය මං ටිකක් කිව්වා. ගොඩාක් විස්තර මේ සමාජ මාධ්‍ය හරහා ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හොයාගන්න ගොඩාක් පොත්පත් තියෙනවා. පුවත්පත් විකාශනය, පුවත්පත් ඉතිහාසය ඒ ගැන ලියවිච්ච. ඉතින් ඒව අරගෙන කියවන්න ගොඩක් දැනුම හොයාගන්න පුළුවන් ඔයාලට. මම කලින් එපිසෝඩ් එකකින් ඔයාලට පොත් ගැන විස්තරයක් අරන් ආනේ. ඉතින් ඒ හා සමානම පුවත්පතකත් දේවල් තියෙනවා. අනිවාර්යෙන්ම පුවත්පතේ නම තියෙනවා. පුවත්පත ආරම්භ කරපු වර්ෂය තියෙනවා. පුවත්පත නිකුත් කරපු දවස. දැන් අද නිකුත් කරා නම් අද දවස ඒකේ සටහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රධානම අද දින දවසේ පුවත්පතේ ප්‍රධානම නිවුස් එක ඉදිරිපිටුවේ ලොකුවට දාලා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න විදිහට පුවත්පතේ ඉදිරිපිටුව සකසලා තියෙනවා. ඉතින් ගොඩාක් කරුණු පුවත්පත්වල මේ විදිහට අඩංගු වෙනවා. ලේක් හවුස් ආයතනයේ ලාංඡනය සටහන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පුවත්පතක් සාමාන්‍යයෙන් නිර්මාණය වෙන්නේ. ඉතින් මට හිතුණා ඊළඟ එපිසෝඩ් කිහිපයක් ඇතුළත ඔයාලට සාමාන්‍ය දැනීම් පිළිබඳව දේවල් ටිකක් කියලා දෙන්න ඕනි කියලා. සාමාන්‍ය දැනීම කිව්වට මේ එදිනෙදා සාමාන්‍ය දැනීම පිළිබඳව නෙමෙයි. අපි කවුරුත් නොදන්න සමහරක් දේවල් තියෙනවානේ. සමහරක් තැන් ගැන, එතකොට ඉතිහාසය, පුරාවිද්‍යාත්මක කටයුතු ඒ දේවල් ගැන. ඉතින් මට හිතුණා මේ දේවල් ටිකක් ඔයාලට අරගෙන එන්න ඕනි කියලා. එහෙනම් සමුගන්නම් මේ එපිසෝඩ් එකෙන් මේ ඔයාලගේ ආදරණීය YouTube නාලිකාව Bookworks by Tharu.